හායි ඉතින් අද වීඩියෝ එක අපේ ස්ටෝර් එකට ආව අලුත්ම බීට් කලෙක්ෂන් එකෙන් කරපු බීට් කිට් එකක් ඔයාලට පෙන්නන්න. ඉතින් මම අපේ තියෙන දැන් එක මම මේකේ නෝලෙත් එක්ක ෆෝන් චාම්ස් හදලා ඉතින් අපි ගොඩක්ම ඇඩ් කරලා තියෙන ෆෝන් චාම්ස් ටාගට් කරගෙන මේ බීට් බොක්ස් එක ඔයාලට බොක්ස් එකක් හදන්න පුළුවන්. මම පෙන්නනවා. මෙන්න මේක. මේක තමයි බීට් බොක්ස් එක. ඉතින් මේ හරිම කියුට් බීට්ස් ගොඩක් තියෙනවා. මම මේක ඕපන් කරලා වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මිල ගණන් වීඩියෝ එකේ මම දාලා තියෙනවා. ඔයාලට බලලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනට යමු අපේ වීඩියෝ එකට. හායි ළමයි ඔන්න ඉතින් එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. මේ බීට් බොක්ස් එකෙන් මම අද ඔයාලත් එක්ක ෆෝන් චාම්ස් හදනවා. ඉතින් මේකෙදී කියන්න ඕනේ ඔයාලට මේකේ ෆෝන් චාම්ස් විතරක් වලට නෙමෙයි මේවා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා බ්‍රේස්ලට් වලටත් අපිට ගන්න පුළුවන්. හැබැයි අපි මේ බොක්ස් එක ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ ෆෝන් චාම්ස් හදන්න. මොකද අපි මේකට ඉලාස්ටික් ත්‍රෙඩ් සහ ෆයින්ඩින්ස් වෙනුවට අපි මේකට එකතු කරලා තියෙන්නේ වැක්ස් ත්‍රෙඩ් එක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට අවශ්‍ය කරන වැක්ස් ත්‍රෙඩ් එකේ ප්‍රමාණය අරගෙන අපිට ආස විදිහට අපි කැමති ඩිසයින් වලට අපේ ෆෝන් චාම්ස් හදන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ ඔයාලට ඩිසයින් 3ක විතර ෆෝන් චාම්ස් හදන හැටි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඉතින් මුලින්ම මම රෝස පාටින් තමයි ෆෝන් චාම් එක හදන්නේ. ඉතින් අපේ ගෑල් ළමයි ගොඩක් කැමති රෝස පාටටනේ. ඉතින් ඒ නිසා ඔන්න මගේ ෆේවරිට් කලර් එක පින්ක්. ඉතින් මං ඉස්සෙල්ලාම හදන්න ගත්තේ මෙන්න මේ රෝස පාටින්. ඔය වගේ අපේ මේ කලෙක්ෂන් එකේ තියෙන බීඩ්ස් වලින් පින්ක් කලර් ටික තෝරගෙන මම හදනවා මේ වෙලාවේදී මම කැමතිම ඩිසයින් එක. ඉතින් ඔයාලට ඔයාලගේ ඩිසයින් එක ඔයාලා තෝරගන්න ඔයාලා ආස විදිහට ඒවා වලට හදන්න පුළුවන්. මේ බීඩ්ස් වලින් කරන නිර්මාණ ළමයි එක්ස්පයර් වීමක් නැහැ. හැමදාමත් අපිත් එක්ක අපි දන්න කාලේ නම් මේ පබුළු කියන දේ තියෙනවනේ. ඉතින් ඔයාලට කරන්න හොඳම ව්‍යාපාරයක් තමයි මේ බීඩ්ස් වලින් කරන නිර්මාණ, ජුවලරිස්, ඒ වගේම ක්‍රාෆ්ට් අයිටම්ස්, මේ වගේ ෆෝන් චාම්ස්, ඒ ආශ්‍රිත නිර්මාණ ඔයාලට කරන්න පුළුවන් හොඳම බිස්නස්. ඉතින් ඔයාලට පුළුවන් අලුත් දේවල් අත්හදා බලන්න. තව Pinterest වගේ ඇප් මම ඔයාලට කලිනුත් කියලා තියෙනවා. මේ වගේ ඔයාලට ලෝකෙම තියෙන නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඔයාලට බලලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් හැම වෙලාවෙම අපි ලෝකෙත් එක්ක ඉන්න ඕනේ. මේ වගේ නිර්මාණ කරනවා නම් මොකද හැමෝම කරන එකක් කරනවට වඩා කලාතුරකින් කෙනෙක් කරන අන්කොමන් දේවල් කරනවා නම් ඒවට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම ටික ටික මගේ බීට්ස් ටික හදාගන්න මම මෙතනදී මුලින්ම පිළිවෙලක් හදාගත්තේ නැහැ නමයි. මට හිතෙන විදිහට තමයි මේ වෙලාවෙදි මම මේ බීට් එකට එකතු කරලා අමුණන්නේ. ඉතින් අපේ වීඩියෝස් බලන ගොඩාක් අය අපිට ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා අහනවා මේ දේවල් අපෙන් ගන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් මේ දේවල් කොහෙන්ද ගන්න තියෙන වගේ ප්‍රශ්න අහනවා. ඉතින් මේ දේවල් අපි ගාවින් ඔයාලට ගන්න පුළුවන් ළමයි. අපි ගාව තියෙන දේවල් තමයි අපි ඔයාලට වීඩියෝස් වලින් පෙන්වන්නේ. ඊට අමතර දෙයක් පෙන්වනවා නම් අපි වෙනම ෆොටෝ එකක් දාලා හරි තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් අපි මොන හරි අයිටම් එකක් හදන වීඩියෝස් ඔයාලට දානවා නම් ඒ වීඩියෝ එකේදී පෙන්වන හැම අයිටම් එකක්ම අපි ගාව තියෙනවා. සමහර වෙලාවට ඉවර වෙන වෙලාවල් තියෙනවා. මොකද ස්ටොක් ආවම ගොඩක් අය අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. කස්ටමර්ස්ලා මේ අපි අලුත් ඒවා ගේනකොට ඉක්මනින් සෙල් වෙන ප්‍රමාණය වැඩි. ඉතින් සමහර වෙලාවට වීඩියෝ එකක් දැම්මට පස්සේ සමහර බීට්ස් එහෙම නැත්නම් ෆයින්ඩින්ස් ඉවර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට අපෙන් අහන්න පුළුවන්. අපි එතකොට කියනවා ඒක තියනවද නැද්ද කියලා. ගොඩාක් වෙලාවට එහෙම ඉවර වෙන්නේ නැහැ. අපි ගාව ලොකු ස්ටොක් තියෙනවා ගොඩක්ම පබළු වර්ග වලින්. ඒ වගේම ඔයාලට ඕනනම් අපිට රික්වෙස්ට් එකක් දාන්න. ඔයාලා මොන හරි අයිටම් එකක් ගැන දැනගන්න කැමති නම් හදන්නේ කොහොමද කියලා දැනගන්න කැමති නම් අපිට පුළුවන් ඒවත් ඔයාලට පෙන්වන්න මේ වගේ YouTube වීඩියෝස් වලින්. ඉතින් ඔන්න ඔය විදිහට මම හදාගත්ත මගේ ෆෝන් චාම්ස් එක මම අන්තිමටම මේ බෝ එක දාගත්තා. ඊට පස්සේ තමයි ළමයි එකට ඇත්තටම හරිම ලස්සන ලුක් එකක් ආවේ. ඉතින් ඔය විදිහටම මුලින්ම ගැටේ
උඩින්ම දාගෙන මම මේක බෝ එක ගාවට ගන්නවා. ඒ ගන්න විදිහත් ඔයාලා වීඩියෝ එකේ හොඳට බලන්න. මොකද මේ වගේ ගැටයක් උඩින්ම තියෙනකොට කැතයිනේ ළමයි. ඒ නිසා තමයි ඒ ගැටේ අපි යටට තියාගන්නේ. අපි උඩින් ගැට මුකුත් දාගන්නේ නැහැ. ඉතින් කලින් කිව්වා වගේ අපේ ස්ටෝර් එකෙන් ඔයාලට ඇක්සසරිස් මේ ෆයින්ඩින්ස් බීට්ස් වර්ග ගන්න පුළුවන්. ඒ වගේම අපි නිතරම ඔෆර්ස් දානවා එක එක දවසින් දවසට. සමහර ඔෆර්ස් අද දැම්මාම ඒ ඔෆර් එක හෙට නැහැ. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඒ ගොඩක්ම අපේ page එකේ වගේම අපේ YouTube channel එකේ TikTok එකේ අපි WhatsApp එකේ අපි share කරනවා එහෙම offers දානකොට. ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්කම එකතු වෙලා ඉන්නවා නම් ඒ offers කල්තියම් දැනගෙන ඉක්මනින්ම orders දාගන්න. බලන්න ඒක ඇත්තටම හරියම ලස්සනට ආවා. මම ඇත්තටම කලින් මම හිතුවේ නෑ මම මේ ඩිසයින් එකෙන් හදනවා කියලා. ඒ වුණාට මම මේ බීට් බොක්ස් එක අරගෙන ඊට පස්සේ ඒකේ තිබුණු ඒ වගේ මම හිතලා තමයි මේ විදිහට දිගටම අමුණගෙන ගියේ. ඉතින් ඒක හරියම ලස්සනට ආවා. ඉතින් ඊගාවට මට හිතුණා මෙන්න මේ පර්පල් කලර් එකෙන් හදන්න. පර්පල් කියන්නේ ගොඩක් අය ආස පාටක්නේ. ඉතින් මමත් පෞද්ගලිකව පර්පල් කලර් එකට කැමතියි. ඒ නිසා මම හදන්න ගත්ත පර්පල් කලර් එකෙන් මම මේකත් හදන්නේ කලින් ඩිසයින් එකටමයි. එකම ඩිසයින් එකෙන් අපි පර්පල් එකත් හදලා බලමු. හැබැයි කලින් එකම කියලා ඒ විදිහට මේ පිළිවෙලට මම බීට්ස් අමුණන්නේ නැහැ. මට හිතෙන විදිහට තමයි අමුණන්නේ. ඔයාලටත් පුළුවන් ලස්සන ඩිසයින් හොයාගන්න. තව මම මේ පේනනවට වඩා ඩිසයින් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒවා try කරලා බලන්න. මම මෙතනදී ඔයාලට අයිඩියා එකක් තමයි දෙන්නේ. කලින් කිව්වත් වගේ මේ බීට්ස් වලින් අපිට පුළුවන් බ්‍රේස්ලට් හදන්න. ඉතින් හැබැයි අපි මේකට ඉලාස්ටික් ත්‍රෙඩ්වත් ෆයින්ඩිස් මොකුත් ඇඩ් කරලා නැහැ. ඔයාලට ඒවා අපේ කැටලොග් එකෙන් වෙනම සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඉලාස්ටික් අපි ගාව සයිස් 3-4කින් ගන්න පුළුවන්. ඒ වගේම මේ ජුවලරිස් හදන්න අවශ්‍ය කරන ෆයින්ඩිස් ගොඩක් අපි ගාව තියෙනවා. ඔයාලට අපේ කැටලොග් එක බලලා ඒකෙන් සිලෙක්ට් කරගෙන ඔයාලගේ ඕඩර් එක මීට අමතරව මේකත් එක්ක ඇඩ් කරලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී දාලා තියෙන වැක්ස් ත්‍රෙඩ් එක මොකද අපෙන් ගොඩක් අය රික්වෙස්ට් කරා. ඒ වගේම අපෙන් ගොඩක් අය අහනවා පෝන්චාම්ස් හදන්න අවශ්‍ය කරන දේවල් තියෙනවද එහෙම කියලා. ඒ නිසා මේක අපිටත් ලේසි මේ පැකේජ් එකක් විදිහට දෙන එක. ඒ නිසා තමයි අපි මේ වගේ බොක්ස් එකක් ඔයාලට හඳුන්වලා දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම මේක ගොතාගෙන යනවා. මම අර ෆ්ලවර් එක ඇඩ් කරනවා. මේ ෆ්ලවර් එකයි බෝ එකයි ඇඩ් කරපුවාම හොඳ ක්වොලිටි එකක් එනවා මේ පෝන්චාම් එකට. ඉතින් ඒ නිසා මට මම හදන හැම පෝන්චාම් එකකම ඒ බීට්ස් දෙක තියෙනවා. ඉතින් ඔයාලා try කරන්න. ඔයාලට මේ බොක්ස් එකේ තියෙන ඔක්කොම දේවල් ලැබෙනවා. මෙතනදී අපිට හැම එකකටම හරියනවනේ white color එක. ඒ නිසා white color එකෙන් ටිකක් වැඩිපුර beads තියෙනවා. ඊට පස්සේ එක එක colors වලින් transparent beads තියෙනවා. ඒ වගේම ඒ අපි ගාව තව එක එක shapes වලින් flower shape එක, butterfly shape එක, ඔන්න ඔය වගේ shapes වලින්, ඒ වගේම bow shape එකෙන් මෙන්න මේ විදිහට beads ගොඩක් අපි මේකට add කරලා තියෙනවා. ඒ වගේම wax thread මෙතන යාර අපි 5ක් දාලා තියෙනවා. එතකොට අපිට සාමාන්‍ය එක යාරකින් දෙකක් වගේ අපිට ඉඩ ඇතුව හදාගන්න පුළුවන්. ඉතින් ඊට වඩා හදනවා නම් කුඩා කරලා ඔයාලට 3ක් වගේ හදාගන්න බැරි වෙන එකක් නැහැ. ඒ වගේම තමයි අපි මේකත් එක්ක ස්ටෝරේජ් බොක්ස් එක ඔයාලට ලැබෙනවා. ඉතින් මේ බීට්ස් වලින් ඔයාලා මේ වැඩේ කරලා ඉවරුනහම ඔයාලගේ තියෙන තව බීට්ස් වර්ග මේකට දාලා ඔයාලට ස්ටෝරේජ් කරගන්න පුළුවන්. ඉතින් මේ බීට් බොක්ස් එකේ මිල රුපියල් 1560යි. ඉතින් ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. අපි ඔයාලට දෙන්න පුළුවන් උපරිම සාධාරණ මිලකට තමයි අපේ දේවල් අපේ ගාව තියෙන බීට්ස් වර්ග ඇක්සසරිස් අපි ඔයාලට සෙල් කරන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්න ගොඩක් අය දන්නවා අපිට ගොඩක් අය කියනවා අපේ මිල ගණන් සාධාරණයි කියලා. ඉතින් අපි ගැන අන්න ඒ වගේ විශ්වාසයෙන් කතා කරන ඔයාලා හැමෝටම මේ වෙලාවේ මම ස්තුති කරනවා. මේ විදිහට මම හදාගත්තා. මේකටත් මම අර කිව්වත් වගේ බෝ එක දාගත්ත පර්පල් කලර් එකෙන්. ඉතින් හරිම ලස්සනට ඒකේ එන්ඩ් එකක් ආවා. ඔයාලට පේනවා මෙතනදිත් මම white color එකයි purple color එකයි දෙකම ඇඩ් කරලා තමයි මේක හදාගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ගැටේ අපි පහළට අදිනවා. නැත්නම් ඇත්තටම මේක උඩින් ඒ ගැටේ අපි දාලාම තිබුණොත් ඒක ඇත්තටම ඒක එන්ඩ් එක හරිම කැතයි. ඒ නිසා තමයි මේ විදිහට අපි හදාගන්නේ. අපිට පුළුවන් මෙන්න මේ වගේ කට් කරලා එතන ලයිට් කරගන්න. මේ වගේ අපි එක පුච්ච ගත්තාම ඒ ගැටේ ලෙහෙන්නේ නැහැ. ඒ වගේම මේ ෆෝන් චාම්ස් එක හදන්න කලින් අපි මේ නූලට පබළු අමුණන්න කරනොත්
නූලේ දෙපැත්ත ටිකක් පුච්ච ගන්න එක හොඳයි. ඔයාලට වීඩියෝ එකේ දකින්න. ඉතින් මම මේක කරලා තමයි පබළු අමුණන්න ගන්න. මොකද සමහර පබළු වර්ග අමුණනකොට නූල එහෙම ඉහිරෙනවා වගේ එකක් වෙනවා. ඒ නිසා අපි ඒක පුච්ච ගන්න එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් ඔන්න ඔය විදිහට හරිම ලස්සනට මේ දෙකම ආවා. ඊගාවට හදාන්න මම වෙනම ඩිසයින් එකක්. ඉතින් ඒකත් හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ මම නූල අරගෙන මේකේ මෙන්න මෙහෙම පොඩි ඉඩක් තියලා මම ගැටයක් තියාගන්නවා මුලින්ම. ඊට පස්සේ අපි මේක දෙකට වෙන් කරගෙන තමයි කොටවල් දෙකකට හදාගෙන පබළු අමුණනවා. ඔයාලා වීඩියෝ එකේ බලන්නකෝ. ඒ විදිහට තමයි අපි කරගන්නේ. ඔන්න ඔය විදිහට හොඳට තද වෙන්න ඒ ගැටේ අපි තියාගන්නවා. ඊට පස්සේ කරන්නේ මේ නූල් දෙකක් දැන් තියෙන්නේ. ඒතර ඒ දෙකට මම වෙන වෙනම තමයි පබළු අමුණන්නේ. ඊගාවට මට හිතුණා මේකේ තියෙන තවත් ලස්සන පාටක් මේ ලයිට් බ්ලූ. ඉතින් ලයිට් බ්ලූ එකනොත් හැම බීට්ස් එකකෙම ලයිට් බ්ලූ එකක් තියෙනවා. ඉතින් මම හිතුවා ලයිට් බ්ලූ එකෙන් මේක හැදුවොත් හොඳයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මට හිතෙන විදිහට මම මේක කලින් සැලසුම් කරලා නෙමෙයි මට හිතෙන විදිහට තමයි අමුණගෙන යන්නේ. ඔන්න ඔය වගේ හරිම ලස්සනට මම මේක අමුණ ගන්නවා. ඉතින් මෙතනදී මට පුච්ච ගන්න බැරි වුණා. මගදී තමයි මතක් වුනේ. ඉතින් මොකද ඒක මතක් වුනේ අර මං කිව්ව වැඩේ වුණා. ඒ තමයි පබළු එක අමුණනකොට නූල ඉහිරෙන ගතියක් එනවා. ඒ නිසා මට මතක් වුණ ගම මං ටක් ගාලා ඒක පුච්ච ගත්තා. ඔය විදිහට මට හිතෙන විදිහට මම පිළිවෙලකට ඒක අමුණ ගන්නවා. ඔයාට ළමයි මේක දෙන්න පුළුවන්. ඔයා කැමති කෙනෙක්ට, ඔයා ආදරය කරන කෙනෙක්ට, එහෙම නැත්නම් ඔයාලගේ නෑදෑයෙක්ට, ඔයාලගේ ඥාති කෙනෙක්ට, ඕනි කෙනෙක්ට gift එකක් විදියට මේ වගේ දේවල් කරන්න කැමති, මේ වගේ දෙයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න, බිස්නස් කරන්න ආසාවෙන් ඉන්න, එහෙම නැත්නම් හොබි එකක් විදියට මේ දේවල් කරන ගෙදරටලා නිකන් ඉන්න කෙනෙක් නම් මේක හොබි එකක් විදියට කරන ආසාවක් තියෙනවනේ. එක ජුවලරිස් හදන්න කැමති, එක අපිත් පොඩි කාලේ කැමති එක දේවල් එකතු කරන්න, එක දේවල් හදන්න. ඉතින් අන්න එහෙම කෙනෙක්ට gift එකක් විදියට උනත් මේක දෙන්න පුළුවන්. මොකද අපි මේක ලස්සනට ස්ටෝරේජ් බොක්ස් එකකම දාලා දෙන නිසා ඒක හොඳ gift එකක්. ඉතින් එහෙම අයිඩියා එකක් වලට දෙන ගමන් මම මගේ ෆෝන් charms ටික හදාගෙන යනවා මෙන්න මේ විදිහට. මගේ බිස්නස් ජර්නි එකේදී මම මුලින්ම ඔයාලට කිව්වා මම මේ දේවල් කරන්න ගත්ත ඇත්තටම බිස්නස් එකක් කරන්න කියලා හිතාගෙන නෙමෙයි. ඒක මම ආසාවෙන් කරපු දෙයක්, මගේ හොබි එකක් විදිහට මම කරගෙන ගිය දෙයක් තමයි අන්තිමට බිස්නස් එකක් වුණේ. ඉතින් ඒ නිසා තමයි මම එහෙම ඔයගොල්ලන්ට gift කරන්න කවුරු හරි ඉන්නවනම් එහෙම හොබි එකක් විදිහට කරන්න ආස කෙනෙක්ට දෙන්න. එතකොට එයාට බිස්නස් අයිඩියා එකක් වුණත් දෙන්න පුළුවන්. ඒක ඔයාට ලොකු සතුටක් වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට බලන්න මට ඒක ඇත්තටම ලස්සනට ආවා. මම හිතලා නෙමෙයි මේ ඩිසයින් කරනවා කියලා වෙනම තියලා බලලා එහෙම කරේ නෑ. මට හිතුන විදිහට මම මේක අමුණගෙන ආවා. මේ විදිහට තමයි ආවේ. මම අවසානයේදී මේකට හිතුවා අපේ බොක්ස් එකේම තව දේවල් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මට එතනින් එක දෙයක් ගන්න හිතුණා මේකේ එන්ඩ් එකට. මට මෙහෙම මෙන්ඩ් කරොත් කැතයි කියලා හිතුණා. ඒ නිසා මම මේක ලස්සන කරන්න මම මේකේ තව දෙයක් පාවිච්චි කරා. බලමුකෝ මොනවද මම පාවිච්චි කරේ කියලා. මෙන්න මේ යාළුවෝ දෙන්නා තමයි මම පාවිච්චි කරේ. බටර්ෆ්ලයි මේ බීඩ් බොක්ස් එකේ මේගොල්ලොත් ඉන්නවා. ඉතින් බ්ලූ කලර් එකයි වයිට් කලර් එකයි මම පාවිච්චි කරා. මොකද අපේ කලර් එකේ මේකට මැච් වෙන නිසා ඔයාලට පේනවා මම මේක ජම්ප් රින් එකක් දාලා තියෙනවා. හැබැයි ළමයි ෆයින්ඩින්ග්ස් නම් අපි බොක්ස් එකට ඇතුළත් කරලා නැහැ. ඔයාලට ඕනේ නම් වෙනම ගන්න පුළුවන්. අපි මේක බීට්ස් ටික සහ වැක්ස් ත්‍රෙඩ් විතරයි අපි මේකට ඇඩ් කරලා තියෙන. ෆයින්ඩින්ග්ස් ඇඩ් කරලා නැහැ. මම ජම්පින් දෙකක් වෙනම මේකට දාගෙන මම එන්ඩ් එකට මේ බටර්ෆ්ලයි දෙන්නව තියාගන්නවා. මෙන්න මේ වගේ මම එකට ගැට ගහ ගන්නවා. එතකොට මේක හොඳින් රැඳ වෙලා තියෙනවා ශක්තිමත්ව ගැලවෙන්නේ නැතුව. මම හිතුවේ නෑ ඒ දෙන්නව එකට තියන්න ඕනි කියලා. හැබැයි මට පාළු ගතියක් දැනුණා මගේ ෆෝන් charms එකේ. ඒ නිසා මට හිතුණා මේ දෙන්නවත් අපේ බොක්ස් එකේ තියෙනවනේ. ඒ නිසා දැම්මොත් හොඳයි කියලා. ඉතින් මේක නම් ළමයි අපිට ෆෝන් charms වලට විතරක් නෙවෙයි. අපිට පුළුවන් බෑග්ස් වලට මේක එල්ලන්න. මේ වගේ ඒවා බෑග්ස් වලත් එල්ලනවා. ඉතින් ඔයාලට ඔයාලගේ හෑන්ඩ් බෑග් එකේ ඔයාලගේ ලස්සන කරගන්න තවත් බෑග් එක මේ වගේ මොනවා හරි බීට්ස් වලින් කරපු අයිටම්ස් එලන්න පුළුවන්. ඒ වගේම බිස්නස් එකක් විදිහටත් අපිට කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඒක හරියම ලස්සනට මම ඔයාලට මේක එන්ඩ් එක පෙන්නන්නම්.
මතක් කරලම මේක අගින් ලයිට කරගන්න මේ විදිහට පුච්ච ගන්න. මොකද නැත්නම් මේ ගැටේ ලෙහෙනවනේ. ඉතින් ඒ නිසා අපි ඒක පුච්චලම තමයි ඉවර කරන්නේ. ඉතින් අපේ YouTube videos බලන ගොඩක් අය අපේ channel එක බලන්නේ නැතුව සමහර ඇවිල්ලා අහනවා අක්කේ බ්‍රේස්ලට් හදන වීඩියෝස් දාන්න. ඉතින් බ්‍රේස්ලට් හදන වීඩියෝ ගොඩක් මං හිතන්නේ මම දාලා තියෙනවා අපේ YouTube channel එකේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් බ්‍රේස්ලට් හදන සරලම සහ ලේසිම විදි වලින් මම දාලා තියෙනවා channel එකේ. ඔයාලට ඒ දේවල් බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් බලන්න ඒක ඇත්තටම හරිම ලස්සනයි. මේක මේ අර බටර්ෆ්ලයි දෙන්න දාපු නිසා තමයි මෙච්චර ලස්සන උනේ. අර බීට්ස් විතරක් දාලා තිබුණා නම් මෙහෙම ලස්සනක් දකින්න නැති වෙයි කියලා හිතුන හින්දාම තමයි මේ දෙන්නා මම එල්ලගත්තේ. ඒක ඇත්තටම හරිම ලස්සනයි. මම තව එකක් හදනවා ළමයි. මේක හදන්න තවත් ඩිසයින් එකකින්. මට හිතුණා මම ආසම තවත් පාටක් තමයි green කියලා කියන්නේ. ඉතින් green color එකෙන් හදන්න. ඉතින් ওই විදිහට අපි හදලා බලමු ඒක කොහොමද එන්නේ කියලා. ওই විදිහට කලින් කරගත්තා වගේ මුලින්ම කරගන්නේ පුච්ච ගන්න එක, ඊට පස්සේ beads අමුණ ගන්න එක. අපි අර මුලින්ම හදපු phone charms තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි මම මේක හදන්නේ ඉස්සල්ලාම. ඊට පස්සේ අපි අවසානයේදී පොඩි වෙනසක් කරනවා. ඉතින් ඔයාලට මේ වගේ එක එක ඩිසයින් බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එක කරගෙන යනකොට මට හිතුණ එකක්. වීඩියෝ එක කරන් යද්දී හිතුණ ඩිසයින් එකක් තමයි මට අන්තිමටම ඔයාලට කරලා පෙන්නන්න හිතුනේ. ඉතින් අපි බලමු ඒක කොහොමද මම හදාගන්නේ කියලා. ඉතින් ළමයි මේකට කලින් දාපු වීඩියෝ එකේ මම කතා කරා Facebook marketplace එක ගැන. ඉතින් ඒකෙන් මට inbox message එවලා තිබුණා සමහර අය ඒගොල්ලන්ගේ business එකේ ඒගොල්ලන්ට විකුණුන්නේ නැති items Facebook marketplace එකේ දැම්මයි කියලා. ඉතින් ඒ වගේ ඔයාලා තව මට message එකක් නොදාපු අය ඉන්නවනම් Facebook marketplace එකේ තත්ත්වය දැන් ඒකට දාලා ඔයාලට orders එනවද message එනවද මොන වගේ මොනවා හරි ඔයාලට අලුතින් මොනවා හරි දෙයක් ඒකෙන් ඉගෙන ගත්තා නම් අපිට message එකක් දාලා කියන්න. ඉතින් ඇත්තටම ගොඩාක් සතුටුයි එහෙම දෙයක් අහන්න ලැබෙනකොට. මොකද මම කියලා දීපු දෙයක් නිසා කවුරු හරි කෙනෙක් එයාගේ business එක grow කරගෙන තියනවා නම් ඇත්තට මේක අපිට ලොකු සතුටක්. ඉතින් එහෙම අය ඉන්නවනම් අපිට message එකක් දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපි හදාගත්තා. මම මේකත් රටාවකට නෙමෙයි මට හිතෙන විදිහට මේකේ තියෙනවා ලස්සන beads. ඉතින් මට දැන් හොඳයි කියලා හිතන bead එක අරගෙන එහෙම මම මේක හදා ගන්නවා. ඉතින් හැබැයි මම අර flower එකයි heart එකයි නම් අනිවාර්යයෙන්ම add කරගන්න අමතක කරේ නෑ. මොකද ඒකෙන් අලුත්ම එළියක් අලුත්ම ලස්සනක් එන හින්දා අපි ගාව තව තියෙනවා ළමයි. තව අපිට මේ beads දාන්න මදි මේ box එක. ඒ කියන්නේ අපිට තව වර්ග වලින් මේකට ඇඩ් කරන්න මදි. මොකද මේකේ අපිට ඇඩ් කරන්න පුළුවන් සීමිත ප්‍රමාණයක්නේ. ඒ කියන්නේ මේකෙදී අපිට වර්ග කිහිපයක් තමයි මේකට ඇඩ් කරන්න පුළුවන්. අපි ගාව තව වර්ග වලින් beads වර්ග තියෙනවා. ඉතින් ඔයාලට තව වර්ග වලින් ඕනේ නම් මේ kit එකට අමතරව අපෙන් purchase කරන්න පුළුවන්. අපේ WhatsApp catalog එකේ අපි හැම දෙයක්ම ඇඩ් කරලා තියෙන දේවල්. ඉතින් සමහර ඒවා නැත්නම් අපි ඔයාලට ඒක දැනුවත් කරනවා. ඔන්න මෙන්න මේ විදිහට තමයි මම මේක හදාගන්න. මම මෙතනදී අර කලින් මුලින්ම හදපු එක වගේමයි. හැබැයි පොඩි වෙනසක් කරනවා, පොඩි ලස්සනක් කරනවා, පොඩි වෙනසක්. ඉතින් ඔන්න ඔය විදිහට මම අර කලින් එක වගේ බෝ එක මෙතනදී මම දාගෙන නෙමෙයි මේ ගැටේ ගහගත්තේ. බෝ එක දාන්න කලින් මම මේ ගැටේ ගහගත්තා. ඊට පස්සේ කලින් වගේම ඒක පහළට අරගෙන ඊට පස්සේ තමයි මම බෝ එක දාගන්නේ. ඉතින් ඒක නෙමෙයි වෙනස. තව වෙනසක් මම කරනවා. ඉතින් වීඩියෝ එක තව ගොඩක් දික් වෙන හින්දා මම වෙන ඩිසයින් කරේ නැහැ.
එහෙම එක දිගටම බලන්නත් අමාරුයි. ඉතින් ඒ නිසා මම ෆෝන් චාම්ස් 4ක් විතරයි ඔයාලත් එක්ක එකතු වෙලා මෙතනදී හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් තව ඩිසයින් try කරන්න. අර මම කිව්වා වගේ apps වලින් තව ඔයගලන්ට හොයලා අලුත් ඩිසයින් ඔයගලන්ගේ page එකේ දාන්න, ඔයගලගේ YouTube එකේ හරි TikTok එකේ හරි අප්ලෝඩ් කරලා ඔයාලට බිස්නස් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම හදාගත්තා. ඊට පස්සේ මට හිතුනේ මේක මැද්දෙන් තව මොන හරි බීට් එකක් එල්ලෙන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මම ඒකට මෙතන තියෙන දෙයක් නෙවෙයි චේන් එකක්, ඒ වගේම හෙඩ් පින් එකක්, ජම්ප් රින් දෙකක් පාවිච්චි කරනවා. ඉතින් හැබැයි අපි මේ අපේ බොක්ස් එකේ නම් ඒව දාලා නැහැ. ඔයාලට වෙනම තමයි ඒව නම් ගන්න වෙන්නේ. ඉතින් මේ විදිහට මම මුලින්ම කරන්නේ මෙන්න මේ ෆ්ලවර් එක මට මේ මැද්දෙන් එල්ල ගන්න දාන්න හිතුණා. ඉතින් මම මේ ෆ්ලවර් එක අරගෙන මේ අවශ්‍ය ගානට කට් කරගෙන මම හෙඩ් පින් එකට තමයි දාගත්තේ. ඊට පස්සේ අවශ්‍ය ගානට කට් කරගත්තා. ඔයාලට කට් කරගන්න මේ ටූල් එක ඕනේ නැහැ. කටර් එකයි ෆ්ලැට් එකයි තිබ්බනම් ඔයාලට පුළුවන් කට් කරගන්න. මං ගාවේ ටූල් එක තියෙන නිසා මම මේක පාවිච්චි කරේ. ඊට පස්සේ මම මේක චාම් එකක් විදිහට තමයි මේ හදාගත්තේ. හදලා මම මේක මේ චේන් එකට අමුණ ගන්නවා. ඉතින් බීඩ් වලින් චාම් හදාන නම් ඉතින් අපේ කස්ටමර්ස්ලා දැන් දන්නවනේ. මොකද මම ගොඩාක් වීඩියෝස් වල එක කියලා දීලා තියෙනවානේ. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ අපි හදාගත්ත ෆෝන් චාම් එක අරගෙන මේක මැද්දෙන් මෙන්න මේ විදිහට මම ජම්ප් රින් එක දාලා තද කරගන්නවා. මම මෙතනදී මේ පාවිච්චි කරන ජම්ප් රින් එකේ සයිස් එක මිලිමීටර් 10 මිලිමීටර් එකක් තමයි පාවිච්චි කරේ. අරගෙන මේ විදිහට මම මේක දෙපැත්තෙන්ම අරගෙන තමයි එකතු කරගත්තා මේ ජම්ප් රින් එක පාවිච්චි කරලා. ඊට පස්සේ මම ආයේ තව ඒ සයිස්ම මේකට නම් ඒ සයිස්ම ජම්ප් රින් එකක් ඕනේ නැහැ. සාමාන්‍යයෙන් 8 mm 6 mm එකකින් උනත් කරගන්න පුළුවන්. මම දෙකම එකම සයිස් එකකින් ගත්තට ඒක අරගෙන අර ජම්ප් රින් එකට මේ චේන් එකත් එකතු කරලා සම්බන්ධ කරගන්න එකක් තමයි කරගන්නේ. ඉතින් ඔයාලට දැන් හිතනවා ඇති දැන් දන්නව ඇති ඔයාලලා මොකද ඩිසයින් එක කියලා. මැද්දෙන් එල්ලෙන්නේ කියත මෙන්න මේ විදිහට තමයි එල්ලෙන්නේ. මේකේ චේන් එක තව චුට්ටක් කොට වුණා නම් ඒත් හොඳයි. මම ගත්තු ගානට මම හැමම තියාගත්තා. ඔයාලට පුළුවන් ඔයාලා කැමැත්ත අනුව එක හදාගන්න. ඉතින් මම වීඩියෝ එක අවසානයේදී ඔයාලට පෙන්නන්න මේවා සමහර මම ෆෝන් චාම්ස් දෙකක් විතර අරගෙන ෆෝන් එකට එල්ලලම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඒවත් බලන්න. එතකොට ඔයාලට තව අයිඩියා එකක් එනවනේ කොහොමද මේ ෆෝන් චාම්ස් අපි හදාගත්තට පස්සේ ඒක පාවිච්චි කරගන්න කියන එක ගැන. අලුතෙන්ම අපිත් එක්ක එකතු වෙන සහ මේ ෆෝන් චාම්ස් ගැන දැනගන්න කෙනෙක් නම් ඒක වටීවි කියලා හිතුන නිසා අපි ෆෝන් එකකට ඒක එල්ලලම ඔයාලට වීඩියෝ එකේ අවසානයේ දාලා තියෙනවා. ඉතින් බලන්න හරිම ලස්සනයි මේ කියුට් බීඩ්ස්. මේ වගේ පොතු ගැලවෙන්නෙත් නැහැ, පාට යන්නෙත් නැහැ. අපිට ලොකු කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපි quality beads තමයි ඔයාලට මේ පැකේජ් එකේ දීලා තියෙන්නේ. ඉතින් බලන්න තිබ්බ වගේම beads ටික එහෙමම තියෙනවා. අපිට තව ගොඩක් හදා ගන්න පුළුවන්. මේ butterfliesලා තාම ඉන්නවා. ඒ වගේම flowers bow ඔයාලට තව හදන්න පුළුවන්. මේකෙන් තව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ මිල වෙන්නේ රුපියල් 1560යි. ඉතින් මෙන්න මේ වගේ ඒ ටික හරිම ලස්සනට ආවා. ඔයාලටත් try කරන්න පුළුවන් එක එක ඩිසයින් වලින්. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට තව ගොඩාක් හදන්න පුළුවන්. ඒක තව ඉතුරු වුණා ඔයාලා දැක්කා. ඉතින් ගොඩක් හදන්න පුළුවන්. ඔයාලා try කරන්න පුළුවන්. ඒ වගේම මේවා හදන කෙනෙක්ට ටැග් එකක් විදිහට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ අවුල් ටික හරිම ලස්සනයි. ඉතින් මේ කලර් එකෙන්මත් අපි එකක් හදාගත්තනේ. මම ඉස්සෙල්ලාම ඔයාලට ඒක දාලා පෙන්නන්න මේ විදිහට. ඊට පස්සේ මම තව ෆෝන් චාම් එකක් හදාගත්තා ඔරෙන්ජ් කලර් එකෙන්. මම ඒකත් වීඩියෝ එකේ පෙන්නනවා. ඒක මම පස්සේ හදාගත්ත එකක්. ඉතින් ඔයාලටත් මේ බීඩ් බොක්ස් එක අවශ්‍යයි නම් මේ වගේම අපි ගාව තියෙන අනිත් findings accessories අවශ්‍යයි නම් අපි වීඩියෝ එක උඩින් දාලා තියෙන WhatsApp number එකට message එකක් දාලා ඔයාගේ order එකත් place කරගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නතර වෙනවා. අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.